විශ්වාසයේ නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මුදල් ආකර්ෂණය කර ගැනීම සඳහා ඇතැම් අංග නිවසේ තැබිය හැකියි. මෙම අංග ඔබේ ජීවිතයට සමෘද්ධිය සහ ධනය ගෙන ඒමේ බලය ඇති බව විශ්වාස කරනවා. මෙම වාස්තු අංග ඔබේ ගෘහ අලංකරණයට ඇතුළත් කිරීමෙන් ඔබට මූල්‍ය වර්ධනයට දායක වන ධනාත්මක පිළිගැනීමේ පරිසරයක් නිර්මාණය කළ හැකියි. ඔබේ නිවසේ ශක්තිය වැඩි දියුණු කිරීමට සහ ධනය ඔබේ ජීවිතයට ආරාධනා කිරීමට ප්‍රායෝගික උපදෙස් අද අපි ඔබට ලබා දෙන්නම්. මෙම මූලධර්ම ක්‍රියාත්මක කිරීමෙන් මූල්‍ය ස්ථාවරත්වය සහ සාර්ථකත්වය ළඟා කර ගැනීම සඳහා ඔබට හැකියාව ලැබෙනවා. වීඩියෝ එකට යන්න කලින් පුංචි මතක් කිරීමක් තියෙනවා. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. අපි යමු වීඩියෝ එකට. ඔබේ නිවසට මුදල් ආකර්ෂණය කර ගැනීමට උපකාරී වන වාස්තු අංග මොනවද කියලා අපි බලමු. ජල උල්පතක් තබන්න. ජල උල්පතක් යනු මුදල් සහ සමෘද්ධිය ආකර්ෂණය කරන බලවත් වාස්තු මූලද්‍රව්‍යයක්. ධන කලාපය සක්‍රිය කිරීම සඳහා ඔබේ නිවසේ උතුරු හෝ ඊසාන දෙසින් කුඩා උල්පතක් තබන්න. ගලා යන ජලයේ මෘදු ශබ්දය ආතතිය අඩු කිරීමට සහ ධනාත්මක ශක්තිය ආකර්ෂණය කර ගැනීමට උපකාරී වන සංසුන් හා සාමකාමී වාතාවරණයක් නිර්මාණය කරයි. එහි ප්‍රතිලාභ උපරිම කිරීම සඳහා උල්පත පිරිසිදුව හා හොඳින් නඩත්තු කර ඇති බවට වග බලා ගන්න. නිතිපතා සංසරණය වන ජලය ඔබේ ජීවිතයේ ධනය හා බහුලත්වය ගලා යාම සංකේතවත් කරයි. සුලන් නාදයක් සවි කරන්න. සුලන් නාද යනු මුදල් සහ වාසනාව ආකර්ෂණය කර ගැනීමට උපකාරී වන ජනප්‍රිය වාස්තු මූලද්‍රව්‍යයක්. ධන කලාපය සක්‍රිය කිරීම සඳහා ඔබේ නිවසේ වයඹ දෙසින් සුලන් නාදයක් එල්ලන්න. නාදවල මෘදු ශබ්දය ඔබේ නිවසේ ශක්තිය සමතුලිත කිරීමට උපකාරී වන සුසංයෝගී වාතාවරණයක් නිර්මාණය කරයි. ධනය හා සමෘද්ධිය ආකර්ෂණය කර ගැනීමට විශ්වාස කරන බැවින් ලෝහ දඬු 6කින් සහිත සුලන් නාදයක් තෝරා ගන්න. එහි ප්‍රතිලාභ සහතික කිරීම සඳහා සුලන් නාදය නිතිපතා පිරිසිදු කර නඩත්තු කරන්න. මුදල් ශාකයක් භාවිතා කරන්න. මුදල් ශාකය යනු මුදල් සහ සමෘද්ධිය ආකර්ෂණය කර ගැනීමට උපකාරී වන ජනප්‍රිය වාස්තු අංගයක්. ධන කලාපය සක්‍රිය කිරීම සඳහා ඔබේ නිවසේ ගිනි කොන දෙසින් මුදල් ශාකයක් සිටුවන්න. මෙම ශාකය ධනය සහ බහුලත්වය ආකර්ෂණය කර ගැනීමේ බලය ඇති බව විශ්වාස කරනවා. එහි ප්‍රතිලාභ සහතික කිරීම සඳහා ශාකයට නිතිපතා ජලය දමා නඩත්තු කරන්න. කැඩපතක් ඇතුළත් කරන්න. කැඩපත් යනු මුදල් සහ සමෘද්ධිය ආකර්ෂණය කරන බලවත් වාස්තු අංගයක් වේ. ධන කලාපය සක්‍රිය කිරීම සඳහා ඔබේ නිවසේ උතුරු හෝ වයඹ දිශාවේ කැඩපතක් තබන්න. කැඩපතක් ඔබේ නිවසේ ශක්තිය පරාවර්තනය කර ගුණ කරයි. ධනය හා බහුලත්වය ආකර්ෂණය කරයි. කැඩපත පිරිසිදු බවත් කිසිදු ඉරිතැලීමකින් හෝ හානියක් නොමැති බවත් සහතික කරගන්න. ප්‍රධාන දොර ඉදිරිපිට කැඩපතක් තැබීමෙන් වළකින්න. මන්ද මේ ඔබේ නිවසින් බැහැරව ධනය සහ සමෘද්ධිය පිළිබිඹු කරන බව
විශ්වාස කරනවා. මෙම ක්‍රම භාවිතා කිරීම තුළින් ඔබේ නිවසට මුදල් ආකර්ෂණය කර ගැනීමට මෙන්ම ඔබේ ජීවිතයට ධනය සහ නිර්වුල් මනසකට ආරාධනා කරන ධනාත්මක පරිසරයක් නිර්මාණය කර ගන්නට ඔබට හැකියාව ලැබෙනු ඇත. වීඩියෝ එක නැරඹුවට ගොඩාක් ස්තුතියි. පරිස්සමින් ඉන්න.